අද මම ඔයාලට අරගෙන ආවා දරාසියෙන් මම ගෙන්නපු ලෝ බජට් ටෙක් ගැජට් රිවිව් එකක්. මේ හැමදේම මට මාකට් ප්‍රයිස් එකට වඩා ගොඩාක් අඩුවෙන් තමයි ගන්න පුළුවන් වුණේ. අද අපි ගිහිල්ලා බලමු ඒ ගැජට් මොනවද? ඒ වගේම ඒවයින් ක්වොලිටි වීඩියෝ එකක් කරගන්න අපිට පුළුවන්ද? නැත්නම් ඒ ටික ගෙනාපු එක අපරාධයක්ද කියලා. ඉතින් ඔයාලා තම්නේල් එකේ දැක්ක වගේම මම මේ අයිටම්ස් ටික ඔක්කොම ගත්තේ තරස්සෙන් ඕඩර් කරලා. ඒ වගේම ඇත්තටම කිව්වොත් මේක මාකට් ප්‍රයිස් එකට වඩා ගොඩාක් ලොකු වෙනසක් තියෙනවා. මම ඉස්සෙල්ලාම ගියා ෂොප් වලට කොහොමද මේ ප්‍රයිස් කියලා බලාගන්න. ඊට පස්සේ මට ඕන වුණා ඩරාස් එකේ මේවා කොහොමද යන්නේ කියලා බලාගන්න. මට ඇත්තටම ඕන වුණේ මොකේද අපිට කොතනින්ද අඩුවට මේ ටික ගන්න පුළුවන් කියලා බලාගන්න. මේ තියෙන්නේ මම රුපියල් 900කට ගෙන ආපු රින් ලයිට් එක සහ ස්ටෑන්ඩ් එකේ තියෙන අයිටම්ස් ටික. මම හිතන්නේ රුපියල් 900කට කොහොමත් මේක කොහෙන්වත් අපිට ගන්න පුළුවන් වේවි කියලා. ඒ වගේම මේක උසගත්තම මේක අඩි 5කට වඩා වැඩි. අඩි 5 විතර තියෙනවා. ඉතින් මේ ප්‍රයිස් එකට රුපියල් 900කට මම හිතන්නේ මේක හොඳටම ඇති කියලා. ඒ වගේම මේකෙන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට හදලා අපිට සාමාන්‍යයෙන් චූටි මොන හරි අයිටම්ස් රිවිව් එකක් කරන්න තියෙනවා නම් මෙන්න මේ වගේ ස්ටෑන්ඩ් එක හදලා කිසි ප්‍රශ්නයක් නැතුව ෆෝන් එක තියලා මට හිතෙනවා අපිට අපේ රිවිව් එක කරගන්න පුළුවන් කියලා. ඒ වගේම මේක අපිට අවශ්‍ය විදිහට රොටේට් කරගන්න පුළුවන්. 360 රොටේට් තියෙනවා. පල්ලහැටත් මේ වගේ හදාගන්න පුළුවන්. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව ක්වොලිටි වීඩියෝ එකක් ගන්න පුළුවන්. මේකේ හෙල්ලෙන්න මොකුත් නැති වෙන්න. ඒ වගේම කියන්න ඕනේ තව දෙයක් තියෙනවා. මේකේ බිල්ඩින් ක්වොලිටි එක ගත්තොත් ඇත්තටම කියන්නේ 100%ක්ම හොඳයි කියලා මට රෙකමන්ඩ් කරන්න බෑ. මොකද මේක රුපියල් 900යි වෙන්නේ. මම කියන්නේ මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක මේ 900ට මේක කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මේක මම පවර් බැංක් එකකට ගහලා පොඩ්ඩක් චෙක් කරලා බැලුවේ මේක වැඩද ප්‍රශ්නයක් නැද්ද කියලා. මේක එනකොට චූටි ඩැමේජ් එකක් තිබ්බා. ස්ටෑන්ඩ් එකේ එක තැනක චුට්ටක් කැරිලා තිබ්බා. ඇරෙන්නේ නැහැ. වෙන කිසිම වැරද්දක් තිබ්බේ නැහැ. මේකේ ප්‍රධාන වශයෙන් ලයිට් කලර්ස් තුනයි තියෙන්නේ. එකක් වයිට් එක, අනිත් එක වර්ම් වයිට් එකක් කියන්නේ වර්ම් වයිට් මික්ස් වෙච්ච yellow එකක් තියෙනවා. තව yellow and white මික්ස් වෙච්ච එකක් වගේ තියෙනවා. ඒ වගේම මේක අපිට පුළුවන් එළිය අඩු වැඩි කරගන්න. අවශ්‍ය නම් අඩු කරගන්න, අවශ්‍ය නම් වැඩි කරගන්න. රුපියල් 900කට කිසිම පාඩුවක් නැති අයිටම් එකක් මේක. මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ රින් ලයිට් එකත් එක්ක පියෝ වයිට් එකත් එක්ක මම පිය හැටි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලයිට් එක නැතුව මම පේන හැටි. මම මේ රින් ලයිට් එක සහ ස්ටෑන්ඩ් එක යූස් කරලා ෆෝන් එක ස්ටේබල් විදියට තියාගෙන ඊට පස්සේ කරන වීඩියෝ එකක් තමයි මම අද ඔයාලට ගේන්නේ. ඉතින් ඔයාලට කියන්න පුළුවන් මේකේ ක්වොලිටි කොහොමද කියලා කලින් වීඩියෝස් එක්ක බැලුවට පස්සේ. මේ තමයි මම දෙවෙනියට ගෙනාපු අයිටම් එක රිවිව් කරන්න හිතාගෙන. මේකත් මම ගත්තේ රුපියල් 550කටත් වඩා අඩු ගානකට. මේකත් හොඳට පැක් කරලා තිබ්බා. කලින් ගෙනාපු රින් ලයිට් එකේ සයිස් ස්ටෑන්ඩ් එකත් ඒවත් හොඳට පැකින් තිබ්බා. මේ තියෙන Wi-Fi ඇඩැප්ටර් එක. මේක රුපියල් 550කටත් වඩා අඩු මුදලක් වුණේ. මේකේ ඩ්‍රයිවර්ස් ටිකක් තියෙනවා මට පේන විදිහට අවශ්‍ය නම් යූස් කරන්න පුළුවන්. දැන් නම් එන Windows වලට කොහොමත් මේ වගේ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරලා ඉන්නේ. ඉඳ මම හිතන්නේ මේක නම් අපිට අවශ්‍ය වේවි කියලා. දැන් කොහොමත් CD දාන්න විදිහකුත් නැහැ දැන් අලුත් මැෂින් වලට, ලැප්ටොප් වලට. ඉතින් මේ මයික් එක 1300කට වඩා අඩු මුදලකට තමයි මට ගන්න පුළුවන් වුණේ. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ courier charges මේවට ඇඩ් කරන්න නැතුව ප්‍රයිස් එක තමයි මම මේ දාලා තියෙන්නේ. courier charges කොහොමත් 300ක් 350ක් අතර ගාණක් කොහොමත් ඇඩ් වෙනවා. එතකොට යම්කිසි ප්‍රමාණයක මුදල් වල ඒ කියන්නේ ප්‍රයිස් එකේ වැඩිවීමක් වෙනවා. ඒත් මාකට් ප්‍රයිස් එකට වඩා මම නම් හිතන විදිහට මේක ලාභයි. මෙහෙම ගෙන්නන එක. ඉතින් මේ මයික් එකේ මට සෑහෙන වටිනවා. මම පොඩ්ඩක් චෙක් කරලා බැලුවා සාමාන්‍යයෙන් පොඩි නොයිස් එකක් මේකෙන් කැන්සල් වෙනවා. සාමාන්‍යයෙන් මම කතා කරන ටික විතරයි ඇහෙන්නේ. සාමාන්‍යයෙන් ළඟම තියෙන දේවල් වල සද්ද නම් මේකට ඇහෙනවා ඇති කියලා හිතනවා මේ බජට් එකත් එක්ක බැලුවට පස්සේ. ඉතින් මම හිතනවා මේ බජට් එකට මේ හැම ගැජට් එකක්ම
ඔයාලටත් පර්ෆෙක්ට් මැච් වෙයි කියලා. ඉතින් ස්ටුඩියෝ එකක් හරි නැත්නම් මොකක් හරි මේ වගේ පොඩි YouTube channel එකක් හරි අලුතෙන් පටන් ගන්න අයිඩියා තියෙන ඔයාලා හැමෝටම මම හිතනවා මේක 100%ක්ම මැච් වෙනවා. මේකෙන් වැඩක් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉතින් මම ලින්ක්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ආයෙත් මතක් කරා ඔයාලා කැමති කෙනෙක්ට මේවා ඕඩර්ස් කරලා ගන්න පුළුවන්. ඒකත් අපිට මෙන්න මේ වගේ මයික් දෙකක් ඒ වගේම ෆෝන් එකට ප්ලග් කරගන්න කෑල්ලක් මයික් සහ ෆෝන් එකට කනෙක්ට් කරගන්න. ඒ වගේම මේක charge කරන්න අවශ්‍ය කරන කේබල් එකත් මෙයාලා එවලා තියෙනවා. ඉතින් මේ ප්‍රයිස් එකට මේකත් මාරම් වටිනවා. මේ එකම බ්‍රෑන්ඩ් නේම් එක තියෙන එකම අයිටම්ස් වල ප්‍රයිස් තමයි මම මේ දාලා තියෙන මාකට් එකේ කොහොමද යන්නේ කියලා. ඉතින් ඇත්තටම මට හරිම පුදුමයි. මොකද දරාස් එකෙන් යම් කිසි අයිටම් එකක් සෙල් කරනවා නම් ඒ සෙලර්ට යම් කිසි මුදල් ප්‍රමාණයක් කියන්නේ ලාභෙන් ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම දරාස් එකටත් ගෙවන්න වෙනවා. ඉතින් පොඩි කොමිස් එකක් තියාගෙන මේ වගේ ප්‍රයිස් එකකට මෙයාලා දෙනවා කියන්නේ මේක මාර වැරියබල් වැඩක්. අපි ගිහිල්ලා බලමු මේකේ මයික් එකේ ක්වොලිටි එක කොහොමද කියලා. මේ මම මයික් එකෙන් කතා කරනකොට ඔයාලට ඇහෙන හැටි. මේ තියෙන්නේ මම මයික් එක පාවිච්චි කරන්නේ නැතුව ඔයාලට කතා කරනකොට ඇහෙන හැටි. මම හිතනවා ෆෝන් එකේ තියලා තියෙන ඩිස්ටන්ස් එකත් එක්ක මේක ඔයාලට ගොඩක් ලොකුවට දැනේවි කියලා. ඉතින් ඔයාලටම තේරෙන්නේ නැති මේ වගේ පොඩි දේවල් යූස් කරලා කරන වීඩියෝ එකේ ක්වොලිටි එක සහ මේ වගේ කිසිම දෙයක් යූස් කරන්නේ නැතුව කරනකොට වීඩියෝ එකේ තියෙන ක්වොලිටි එක. ඉතින් මම හිතනවා මේ වගේ බොහොම පොඩි මුදලක් හැමෝටම දරන්න පුළුවන් වේවි කියලා. ඉතින් මෙන්න මේ වගේ අපි කරන කන්ටෙන්ට් ක්‍රියේටින් වැඩවල ක්වොලිටි එක ඉම්ප්‍රූව් කරගන්න මම හිතනවා ඔයාලටත් මේ දේවල් යූස් කරලා බලන්න පුළුවන් වෙයි කියලා. මේ වීඩියෝ එක හොඳයි නම් මේකට ලයික් කරලා කමෙන්ට් කරලා ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ ඉස්සරහට reviews බලන්න. ඒ වගේම software field එකට IT field එකට වැදගත් වෙන ගොඩාක් videos මම ගේන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේ හැමදේම එක්ක join වෙන්න ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් මේ පල්ලෙහා තියෙන subscribe button එකත් ඔබලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මට කරන support එකක් විදියට මේකට like එකක් දාන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා.